Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයාලට අරන් එන්නේ evening vlog එකක්. මේ දවසේ මම කොහොම හරි හිටියේ අපේ අක්කලයි ගෙදර. උදේවරුේ ගොඩාක් විශේෂ දේවල් වුණ නැති හින්දා මට හිතුණා හවස් වරුව රෙකෝඩ් කරත් හොඳයි කියලා. එහෙනම් අපි බලමු මේ දවසේ හවස් වරුව කොහොමද ගියුනේ කියලා. කොහොම හරි හවස 4ට විතර අක්කයි මායි ගියා බබාලව ක්ලාසස් වලින් එකන් එන්න. ඒ ඇවිල්ලා බබාලව ගෙදරින් දාලා ඊට පස්සේ අක්කයි අයියයි මායි ගියා මේ බුක් ෂොප් එකට. අක්කයි මායි මේ බුක් ෂොප් එකට ගියේ බබාලගේ පොත් වගේක් ගන්නයි, එයාලට ෆයිල් වගේක් ගන්නයි, සහ පොත් වලට දාන පිටකවර වගේක් බලන්නයි. ඉතින් අපි ওই ටිකත් අරගෙන ඊට පස්සේ පොඩ්ඩක් බුක් ෂොප් එක වටේ බලනකොට බර්ත්ඩේ ඩෙකොරේෂන්ස් තිබ්බා. ඉතින් මේ දවස් වෙද්දී බබාලා දෙන්නගේ බර්ත්ඩේස් වලට දවස් 3ක් හරි 4ක් හරි තිබ්බේ. ඉතින් අපි ඒ ඩෙකොරේෂන්ස් දැකලා ඩිසයිඩ් කරා බර්ත්ඩේ පොඩියට හරි බර්ත්ඩේ පාටියක් ගත්තොත් හොඳයි කියලා. ඉතින් අපි දෙන්න ওই විදිහට බර්ත්ඩේ ඩෙකොරේෂන්ස් තියෙන පැත්ත පොඩ්ඩක් බලලා එතනදිම දෙන්නට බර්ත්ඩේ කේක් එකකුත් ඩිසයිඩ් කරලා බර්ත්ඩේ ඩෙකොරේෂන්ස් ටික තෝරලා ඒකට ගැලපෙන්න අරගෙන ආවා. ඊට පස්සේ ওই බඩු ටික අරගෙන බිල් කරලා එහෙම අපි දෙන්න ගියේ ක්ලෝතින් ෂොප් එකකට බබල් දෙන්නට ඇඳුමක් බලන්න. ඒකත් බර්ත්ඩේ පාටියට ගැලපෙන්නම තමයි. අපි ආවේ මෙන්න මේ මිරායි කියන කිඩ්ස් කලෙක්ෂන් එක තියෙන ක්ලෝතින් ෂොප් එකට. අපි දෙන මීට කරිනුත් ඇවිල්ලා අක්කා දැන් මේ අතර ගත්ත දුවගේ ගවුම බලලා ගියා. ඉතින් අපි බර්ත්ඩේ ඩෙකොරේෂන්ස් උත් ගත්ත හින්දා ඒක ගන්න ඩිසයිඩ් කරා. යාළගේ පහළ තට්ටුවේ ගෑන් ළමයිගේ ඇඳුම් තියෙනවා, උඩ තට්ටුවේත් ගෑන් ළමයිගේ ඇඳුනුත් තියෙනවා, පිරිමි ළමයිගේ ඇඳුනුත් තියෙනවා. ඊට පස්සේ මම උඩ තට්ටුවට ගිහින් බැලුවා ඒ දුවගේ ෆ්‍රොක් එකට මැච් වෙන්න පුතාට ඇඳුමක් තියනවාද කියලා. ඒත් ඒකට ගැලපෙන්න හරියට ඇඳුමක් තිබුණේ නැහැ. ඊට පස්සේ අපි අර දුවගේ ගවුම අරගෙන ඒකට බිල් කරලා එහෙම එළියට ආවා. අපි අද හවස එළියට බහපු ලොකුම හේතුව තමයි අපේ අයියට බෙහෙත් වගේක් ගන්න. අපි ડોක්ටර් කෙනෙක්ට අපොයින්ට්මන්ට් එකක් දාලා තිබ්බා. මුලින්ම අපොයින්ට්මන්ට් එක දාලා තිබ්බේ හවස 4ට. ඊට පස්සේ අපි එතනට යනකොට කොහොම හරි 4:09ට අපි එතනට යනකොට ડોක්ටර් එතනින් ගිහිල්ලා. ඊට පස්සේ කොහොම හරි 6ට ડોක්ටර් ඉන්න තැනක් බලලා එතකන් තමයි අපි ඔය වැඩ ටික කරගත්තේ. ඊට පස්සේ කොහොම හරි හවස 6ට අපි ආවා අයියාගේ අපොයින්ට්මන්ට් එක 6ට දාපු හොස්පිටල් එකට. ඒ ඇවිල්ලා ඉතින් මේ අයියාව පෙන්නනකල් තමයි මෙතනලා බලාගෙන ඉන්නේ. ඊට පස්සේ අපි අයියාව ડોක්ටර්ට පෙන්නලා හොස්පිටල් එකකින් එළියට ආවා. ඒ ඇවිල්ලා අපි ආයේ පොඩි ගමනක් යන කතා කරගත්තා. අපි කොහෙද ගියේ කියලා ඔයාලා thumbnail එකෙන් දකින්න ඇති. ඉතින් කොහොම හරි එහෙ යන්න අයියට එන්න බෑ කියපු හින්දා අපි ආයේ ගෙදර ගිහිල්ලා අයියව ගෙදරින් නවත්තලා ලොකු අම්මවයි බබාලා දෙන්නවයි එක් කරගෙන ඒ ගමන යන්න පිටත් වුණා. ඉතින් අපි ආවේ Land of Kings එකට. ඔයාලා හැමෝම දන්නවා ඇති මේ දවස්වල සෝෂල් මීඩියා එකේ ගොඩක් ෆේමස් මේ රෙස්ටොරන්ට් එක. අර ශ්‍රී ලංකාවේ ටෝලස්ට් බර්ගර් එක දෙන්නේ මෙන්න මේ රෙස්ටොරන්ට් එකේ. එයාලා අලුතින් ගම්පහ බ්‍රාන්ච් එකක් ඕපන් කරලා තිබ්බා. මං හිතන්නේ අප්‍රේල් වල වගේ. ඉතින් අපි ගිහින් බැලුවා කොහොමද ඒක රසද කොහොමද කියලා. ඉතින් ඔයාලට ඒ ඉන්ටීරියර් එක පේනවා ඇති. ඒක එයාලා වෙනස්ම ඉන්ටීරියර් එක තමයි ඩිසයින් කරලා තියෙන්නේ. එයාලගේ මොකක් හරි තීම් එකක් තියෙනවා. මට ඒක හරියට මතක නැහැ. ඉතින් කොහොම හරි අපි ගිහිල්ලා මෙනු එක බලලා මම ඔයාලට මෙනු එකක් දැම්ම කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා කවුරු හරි යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් ඒකේ ප්‍රයිසස් එහෙම කොහොමද කියලා. මම ඔයාලට දැන් මේ පෙන්නන්නේ මේන් මෙනු කාඩ් එක. ඊළඟට මේ තියෙන්නේ ෆැමිලි පැක් ඇන් ඔෆර්ස් තියෙන පොඩි කාඩ් එකක්. ඊළඟට මේ තියෙන්නේ යාළගේ බෙවරේජස් මෙනු එක. බෙවරේජස් යාළගේ ගොඩක් තියෙනවා. ස්මූති, මොහිතෝ, මොක්ටේල්ස්, කොෆී, අයිස් ටී ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි කොහොම හරි ඕඩර් එක ප්ලේස් කරලා ඊළඟට යාළගේ රෙස්ටොරන්ට් එකේ ෆොටෝස් ටිකක් ගන්න ගියා. යාළගේ තියෙනවානේ අර අයිකනික් චෙයා එකක් අර කින් කෙනෙක්ගේ වගේ චෙයා එකක්. ඉතින් ඒකේ ෆොටෝ ගත්තේ නැත්නම් හරි අඩුවක් වගේ හින්දා අපි කොහොම හරි මෙතන ගිහලා ෆොටෝස් ටිකකුත් අරගත්තා. ෆොටෝ ටික අරගෙන ඉවර වෙද්දි කොහොම හරි අපේ මීල් එක යාලා රෙඩි කරලා තිබ්බා. කොහොම හරි මුලින්ම අපිට ගෙනත් දුන්නේ අපේ බෙවරේජස් ටික. මම ඕඩර් කරේ මොක්ටේල් එකක්. අපේ අනිත් කට්ටිය ඕඩර් කරේ මොහිතෝ 3ක්. මම මේ ඔය මුලින්ම පෙන්නපු ඔය පේන බ්ලූ කලර් එක තමයි බ්ලූ ලගුන් මට හිතෙන්නේ ඒක මොක්ටේල් එක. ඊළඟට මොහිතෝ වලින් අපි ඕඩර් කරේ පැෂන් ෆෘට් එකයි, ස්ට්‍රෝබෙරි එකයි, බ්ලූබෙරි එකයි.
අපි මුලින්ම කොහොම හරි බබාලා වැඩි බොන්න නැති වෙයි කියලා හිතලා මේ බෙවරේජස් 4යි ඕඩර් කරේ. ඊට පස්සේ කොහොම හරි බබා චූටි බබා පැෂන් එක බීපු හින්දා අපි ආයේ මේ මොක්ටේල් එකක් ඕඩර් කරා. රෙඩ් කලර් වගේ මට ඒකේ නම මතක නැහැ. ඉතින් කොහොම හරි අපි බෙවරේජස් ටිකත් අරගෙන ඊට පස්සේ අපේ බර්ගර් එක ආවා. මේ බර්ගර් එක ගැන කිව්වොත් මේකේ මේ බර්ගර් එකයි ඊළඟට මොනවාද සලාඩ් එකක් වගේ එනවා. තව ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටිකක් එනවා. ඒ වගේ මේ බර්ගර් එක යාලා රෙකමන්ඩ් කරන්නේ 3 දෙනෙක්ට වගේ සර්ව් කරගන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් අපිට නම් 3 දෙනෙක්ට කන්න බෑ. ඔක ලොකු වැඩිනේ. හින්දා අපි එයාලගෙන් තව එක්ස්ට්‍රා 1 බර්ගර් බන් එකක් ඉල්ල ගන්න පුළුවන්. එකක් එතකොට ඔක්කොම 4යි. අපි කොහොම හරි ඒ බර්ගර් එකත් රික්වෙස්ට් කරලා ඉල්ලගෙන අපි ටික ඕක ගත්තා. මොන හරි මදි වුණා තාය ගන්න පුළුවන් නේ කියලා හිතලා. ඉතින් මේ විදිහට තමයි යාළම ඇවිල්ලා අපිට ඒක සර්ව් කරනවා. අපිට ඕක තනියෙන් කරගන්න බෑ. ඉතින් මේ තියෙන්නේ එයා ඒක අපිට සර්ව් කරන විදිහ. ඉතින් බර්ගර් එක ගැන කියනවා නම් බර්ගර් එක චිකන් ලේයර්ස් 11ක් දාලා හදලා තිබුණා. ඒ වගේම මේකේ eggs, vegetables and cheese add කරලා තිබුණා. බර්ගර් ගැන රිවිව් එකක් දෙනවා නම් ඇත්තටම බර්ගර් එක රහයි. මට රේට් කරනවා නම් 9 out of 10 වගේ දෙන්න පුළුවන්. බන් එක උනත් මාර soft හොඳ fresh විදියට යාළ එක හදලා තිනවා. ඒ වගේම සලාඩ් එක උනත් හොඳ fresh vegetables දාලා යාළ එක රසට හදලා දෙනවා. ඒ වගේම බෙවරේජස් ගැන කිව්වොත් බෙවරේජ් ටිකත් මාරම රහයි. මම බීව මොක්ටේල් එක ඒ වගේම මොහිතෝරත් මම චුට්ටක් ටේස්ට් එක බැලුවා. ඒවා ටිකත් හොඳට රහට යාලා සර්ව් කරලා තිබුණා. ඉතින් ඔයාලා යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මම ඔයාලට කියනවා ගිහින් බලන්න. ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක් හින්දා. ඉතින් ඒ රෙස්ටොරන්ට් එක ගැන මට ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ගෙදරටත් නූඩල්ස් එක බර්ගර් බන් එකක් අරගෙන ගියා ටේක් අවේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ මේ දවසේ හවස් වරුව ගියුනේ. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. Thank you so much for watching guys. See you in next video. Bye.